අර්ජුන රණතුංග කිව්වම එකපාරට මතකයට එන්නේ කවුද? අර්ජුන කියන දේශපාලඥයාද නැත්නම් ක්‍රිකට් පරිපාලනයට එන්න ආසාවෙන් හිටපු ක්‍රිකට් පරිපාලකයාද? එහෙම නැත්නම් ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානේ දිනා දීපු ක්‍රිකට් නායකයාද? අද අපි කතා කරන්න යන්නේ අර්ජුන රණතුංග කියන සුපිරි ක්‍රිකට් නායකයා ගැන. ඇත්තටම අර්ජුන ලංකාවේ ක්‍රිකට් වලට කරපු සේවය ඔහු ලබාගත් ලකුණු ප්‍රමාණයෙන්වත් ගත්ත ශතක ගණනින්වත් මනින්න බෑ. ඒ වගේම තමයි අර්ජුනගේ නායකත්වයට යටතේ ගත්ත ජයග්‍රහණ ගණනුත් ඔහු ලංකාවේ ක්‍රිකට් වලට කරපු දේ මනින්න බෑ. ඇත්තටම කියනවා නම් අර්ජුන කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රටාව වෙනස් කරපු සුපිරි චරිතයක්. අර්ජුන කියන ප්‍රතිරූපය ඇත්තටම ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානේ දිනා ගන්න කොතරම් බලපෑවද කියන එක හොඳටම දන්නේ ඒ කණ්ඩායම නියෝජන කළ ක්‍රීඩකයෝ තමයි. ලෝක කුසලානේ දිනපු කණ්ඩායම එකපාර හදපු එකක් නෙවෙයි. ඒ කණ්ඩායම හැදුවේ ලෝක කුසලාන්ට අවුරුදු එකහමාරකට කලින් ඉඳලා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ලෝකයේ එක් දින තරග රටාව වෙනස් කරපු සනත් කළුව යුගලේ හැදුනේ අර්ජුනගේ අදහසක් එක්ක කියලා තමයි කියන්නේ. නැත්තම් සනත් කියන්නේ නිකම්ම නිකන් දඟපන්දු යන පසුපෙළ පිටිකරුවෙක් විතරයි. හැබැයි සනත් ආරම්භක පිටිකරුවෙක් කරන්න ඕන කියන අර්ජුනගේ තීරණෙත් එක්ක සනත් නැවතුනේ එතෙක් මෙතෙක් ලෝකේ බිහි වුණු භයානකම ආරම්භක පිටිකරුව වෙලා. ලංකාව 96 ලෝක කුසලාන්ට යන්න කලින් තිබුණු ඕස්ට්‍රේලියා සංචාරය ලංකාවට ගොඩක් අමිහිරි සංචාරයක්. ඒ සංචාරයේදී ලංකාවට පන්දුව පළුදු කිරීමේ චෝදනාව විතරක් නෙවෙයි මුත්තයට පන්දුව දමල ගහන චෝදනාව පවා ආවා. ඒ හැම දෙයකටම නායකයෙක් විදියට කොන්ද කිලින් තියාගෙන අර්ජුන මුහුණ දීපු නිසා කණ්ඩායම ඔහුගේ වටේ එක පොකුරක් වගේ එකතු වුණා. 96 ලෝක කුසලාන්ට යන කණ්ඩායම නම් කරද්දී ඒවකට ලංකාවේ හිටපු ක්‍රිකට් ලොක්කෝ මුරලි සංචිතයෙන් ඉවත් කරන්න තීරණය කරද්දී ඊට එරෙහි වුණේ අර්ජුන. ලෝක කුසලාන්ට මුරලි ගෙනෙහින් එහිදී ආයෙත් පන්දුව දමා ගසන චෝදනාව આવොත් ලංකාවට ක්‍රීඩකයෝ 13 දෙනෙක් විතරක් ඉතුරු වෙන නිසා තමයි මුරලි කණ්ඩායමට නම් කරන්න ක්‍රිකට් පරිපාලකයෝ බය වුණේ. හැබැයි ඒ වෙලාවේ අර්ජුන මුරලි කණ්ඩායමට ගන්න ඕන කියන තීරණෙත් එක්ක අර්ජුන හිටපු ලෝක කුසලානේ දිනන්නත් ලොකු හේතුවක් වුණා. ඒ විතරක් නෙවෙයි මුරලි වෙනුවෙන් චෝදනා එල්ලුණ හැම වෙලාවෙම ඒ වෙනුවෙන් නොබියව අර්ජුන ඉදිරිපත් වුන නිසා තමයි ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩු ලබාගත් පන්දියාවන්නන්ගේ ඉස්සරහින් ලංකාවේ නම ලියවුනේ. අර්ජුන කියන ක්‍රිකට් නායකයා ඒ කාලේ ඕස්ට්‍රේලියා එංගලන්ත ක්‍රීඩකයන් නම් වහ කදුරු වගේ. ඕස්ට්‍රේලියාවේ පහුගිය ඉන්දියා සංචාරයේදී කෝලි ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයන් එක්ක ගැටුමක් ඇති කරගත්ත සිද්ධිය වෙලාවේදී ඕස්ට්‍රේලියා මාධ්‍යවලට ආයෙත් අර්ජුන මතක්. ඕස්ට්‍රේලියාව ඒ වෙලාවේ කෝලි හැඳින්වුවේ ලංකාවේ අර්ජුනට පස්සේ ලෝකයේ බිහි වුණු එපා කරපුම ක්‍රිකට් නායකයා විදියට. අර්ජුන රණතුංග කියන්නේ ලංකාවේ ක්‍රිකට් පරිච්ඡේදයක්ම තමන්ගේ නමට ලියාගත්ත නායකයෙක්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩනගන්න නම් අර්ජුන ඔය කොන්දක් තියෙන හොඳ සැලසුමකට වැඩ කරන හොඳ නායකයෙක්ගේ අවශ්‍යතාවය තදින්ම දැනෙන කාලයක් තමයි මේ. ක්‍රිකට් ගැන මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube channel එකට subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.